සුබම සුබ දවසක් කියලා හැමදිනින්ම ආදරෙන් පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 අප්‍රේල් 1 වෙනි අඟහරුවාදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැදපෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අද දවසට අදාළව ඇමරිකානු ඩොලරයේ හුවමාරු වටිනාකම 295.50යි. යුරෝ එකක හුවමාරු වටිනාකම 320.75යි. සෞදි රියාල් එකක අද හුවමාරු වටිනාකම 78.80යි. කටාර් රියාල් එකක වටිනාකම 80.41යි. කුවේට් දිනාර එකක අද හුවමාරු වටිනාකම 975.25යි. ඕමාන් රියාල් එකක වටිනාකම 767.10යි. බහරයින් දිනාර එකක අද හුවමාරු වටිනාකම 783.45යි. ඩුබයි ඩිරාම් එකක වටිනාකම 80.20යි. ඒ වගේම සවුත් කොරියන් වොන් එකක හුවමාරු වටිනාකම රුපියල් 0.25යි. ඕස්ට්‍රේලියන් ඩොලර් එකක වටිනාකම 215.35යි. ජෝර්දාන් ඩිනාර එකක හුවමාරු වටිනාකම 416.90යි. ලෙබනන් පවුන් එකක වටිනාකම 0.002ක් විදියට තමයි අද දවසට අදාළව සඳහන් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 320.75යි. ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක වටිනාකම 90.60ක් විදියට. ඔන්න ඔය විදියට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැදපෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තිනවා.